දෙවියන් වහන්සේට ස්තුතියි නැවත වාරයක් දිගින් දිගට උන්වහන්සේ තුළ මේ පණිවිඩ දෙවියන් වහන්සේට අවස්ථාව දෙන නිසා අපි විශේෂයෙන් දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අපි බලන්න යනවා නැවත වාරයක් මේක විග්‍රහ කරගන්න ඕනේ. අපි පැහැදිලිව උන්වහන්සේගේ මේ සබත් සම්මානය අපි වීඩියෝ එක බැලුවා. දෙවෙනි වීඩියෝ එකේ ලූක් 3 වෙනි පරිච්ඡේදයේ 51 වෙනි පදේ ඉඳලා 54 වෙනි පදේ සහ ඒ පදේ කිව්වා සූදානම් මේ දවස් සිකුරාදා මොකද මාස සිකුරාදා දෙන සිකුරාදා දවස් කුසපත් කළා උන්වහන්සේ සෝන්ගේ කියන අඩුගත්තා සෙනසුරාදා අඩුගත්තා දවස් මාසේ නැවත විවේක ගත්තා උන්වහන්සේ ඒකට පරියා 24 වෙනි පරිච්ඡේදයේ බලාගත්තා පැහැදිලි කරගත්තා සතියේ පළවෙනි දවසේ ඉරිදා. එතකොට අපි දැනගත්තා 7 වෙනි දවසේ සත සෙනසුරාදා දවස කියලා පැහැදිලි කරගත්තා. අපි තවත් ඔබට මේ ගැන අදහස් විස්තර ඕනනම් තාමීට වඩා ඔබට ඔබ ප්‍රයත්නස් කියන්නේ මේ ගැන අපි සවිස්තරාත්මක විස්තර ඉගෙන ගමු. හොඳයි අපි දැන් බලන්න යනවා අයි මේ දෙවියන් වහන්සේ මෙච්චර මේ ලස්සන සබත් දවස් මනුස්සයන්ට මේ නමස්කාර කරන්න දවස් දීලා. ඒ තුලින් තවත් ගැඹුරු කාරණාවල් අපි බලන්න ඕනේ සෝමයි. මොකද අපි ගැඹුරුත් එහෙම පැහැදිලි කරලා උපතිපත්ති දෙවෙනි පරිච්ඡේදයේ මේ පද පළවෙනි පද දෙවෙනි පද තුන්වෙනි පද බලනවා සේදස් ඔබට ආශිර්වාද කළා කියලා අපි පැහැදිලි කරලා බැලුවා ස්ථාපිත කරන අවශ්‍යක දීලා තිබෙනවා. ඒ වගේම ඒ සම්බන්ධ දවස් අපේ ගැලවීමේ මහා ඒ වගේම ඇයි දෙවියන් වහන්සේ වෙනුම් කරන්න අපේ රූපයක් නෑ රූප නමස්කාරයක් අපිට කරන්නත් බෑ මොකද උන්වහන්සේ නික්මයාපත 20 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ පැහැදිලි කළ තිබු පළවෙනි පද දෙවෙනි පදේ රූප නමස්කාරය අපිට කිසිසේත්ම කරන්න බෑ කියලා කිතුණු දරුවන්ට ඒ වගේම කිතුණු දරුවන්ට කිතුණු දරුවන්ට කතෝලික දරුවන් නේ කිතුණු දරුවන්ට හැම කෙනෙකුටම උන්වහන්සේ මේ කියලා තියෙන්නේ රූප නමස්කාරය කරන්න එපා කියලා පදේ අපිට පැහැදිලි කරනවා උන්වහන්සේ කියන මේ බලවල ඉලාසේවත් පාදකොලේ කුලයකට ජලයේවත් කිසිම දෙයකට සමානත්වයක රූපයක් සාදා ගන්න එපා කියලා පැහැදිලි කරනවා. ඉතින් ඒක නිසා උන්වහන්සේ පැහැදිලි කරලා කියන රූප නමස්කාරය කරන්න එපා, රූප වඳින්නත් එපා. ඒ වගේ මේවට සේවය කරන්න යන්නත් එපා. ඒවා ඔබලාගේ ජීවිතවල ඒ තුලින් දෙවියන් වහන්සේ සොයන්නත් එපා කියලා පැහැදිලි ලෙසම කියනවා. ඉතින් තවත් ඒක සවිස්තර ඉගෙන ගමු. අපි දැනගත්තා. එතකොට පැහැදිලි කරලා උන්වහන්සේ ඒ තුලින් මහත් වූ අනිමිඩයක් අපිට ගෙනදෙනවා. ඒ වගේම සබත් දැනගන්නා කාරණයක් තමයි වැදගත්ම තව කාරණයක් තමයි ගැඹුරු කාරණයක් තමයි. උන්වහන්සේ කියනවා පැහැදිලි කරන මේ සබත් දවස ගැන කතා කරනකොට තව පොඩි වීඩියෝ එකක් කරලා මේ චෝටි පණිවිඩ තුලින් ඔබට මේ දෙදරව කරන්න මේ පණිවිඩ ඔබ හොයන්න බලන්න කතා කරන්න දෙවියන් වහන්සේට ආදරය කරන දරුවෝ හැටියට යටහත් පහත් තමයි පිළිවෙලකට බුදුකමින්ගේ පණිවිඩ දිගින් දිගට අපි යන පාර තුල උන්වහන්සේගේ දෙදරව ඉල්ලගෙන සොයන්න කියලා ඉල්ලා සිටිනවා. දෙවියන් වහන්සේගේ කරුණාව ඔබ ඒ දේ විදිහට කරයි විශ්වාස කරනවා. මේ සහෝදරයා සහෝදරේ දැන් අපි බලන්න යනවා ඇයි මේ සබත් දවස් උන්වහන්සේ මේ ආකාරයට දීලා තියෙනවා දැක්කම අපිට රූප නමස්කාරය කරන්න බෑ රූප වලින් දෙවියන් වහන්සේ වෙනු කරන්නත් බෑ කියලා මේක. උන්වහන්සේ පැහැදිලි කළාම කිව්වා මට රූප නමස්කාරය කරන්න එපා මම රූප වලින් මම බලන්න මාසයන් බෑ කියලා උන්වහන්සේ පැහැදිලි කළා. දැන් අපි බලන්න යනවා විශේෂයෙන්ම එහෙනම් අපිට පෙන්වන්න තියෙන මොකක්ද රූපයක් කිසිම දෙයක් ලෞකික දෙයක් භෞතික දෙයක් සංස්කෘතික දෙයක් චාරිත්‍ර වාරිත්‍ර කිසි දෙයක් නැමෙති ගන්නවා කියලා කරන්න අපිට තියෙන අවංක ධර්මිෂ්ඨකමේ සත්‍යතාවයේ හෘද සාක්ෂි අපි දෙවියන් වහන්සේට සම්බන්ධ වීමයි. උන්වහන්සේගේ ප්‍රතිපත්ති අනුගමනය කරමින් ඒ ප්‍රතිපත්ති තමයි උන්වහන්සේගේ සබද්දාවේ ප්‍රතිපත්ති වලින් එකක් තමයි මේ උන්වහන්සේගේ සුද්ධ සබත කියන්නේ. ඒ දවස් අපි පැහැදිලි කරගන්න ඕනේ. එතකොට අපි දකිනවා ඒ සුද්ධ ලෙස ඒ සෙනගක් හැටියට අපි අඳුනා ගන්නට යනවා මෙන්න මේ සුද්ධ නමස්කාරය කරන්නව දරුවන් තුලින්. ඒ කියන්නේ අපි බලනවා දැන් එසකියල්ගේ පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 12 සහ 19 20ක් උන්වහන්සේ මෙන්න මේ පැහැදිලි කරලා කියනවා. ඔබ කියවල බලන්නේ බයිබල් පාඩේ. ඒතර උන්වහන්සේ පැහැදිලි කරලා කියනවා නුඹලා සහ මහතේ ලකුණක් තිබෙන්න මාගේ සබත් නුඹලාට දුනිවි කියලා. එතකොට පැහැදිලි කරගන්න ඕන කාරණාවක් තමයි උන්වහන්සේ පැහැදිලි කරලා කියනවා. උන්වහන්සේ සහ
සහ අපේ අතරේ ලකුණක්ව අපේ උන්වහන්සේගේ සෙනඟ, අපේ උන්වහන්සේගේ ස්වභාව කියලා, අපේ උන්වහන්සේගේ ශුද්ධ ස්වභාවයේ සෙනඟක් කියලා උන්වහන්සේගේ සැබෑ ලෙස අනුගමනය කරන්න දරුවෝ හැටියට අපිව තෝරගෙන තියෙනවා සහ ඒ තුලින් ලකුණක් ඇටියට අන්‍ය ජාති මිනිසුන්ට දැනගන්න උන්වහන්සේ අපිට දීලා තියෙන දේ තමයි උන්වහන්සේගේ ශුද්ධ සබත් දවස. ඉතින් ඒක අපි අනිවාර්යයෙන්ම පැහැදිලි කරලා ඒ සබත් දවස ශුද්ධ කොට අපි පිළිපදින්න ඕනේ. ඒකට එන සබත් දවස කවද තියෙන්නේ කියලා පළමු කොට අපි ඉගෙන ගන්න ඕනේ. දෙවෙනි කාරණාව තමයි සබත් දවස කොහොමද පිළිපදින්න ඕනේ කියලා අපි ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම තුන්වෙනි කාරණාව සබත් දවස මොන දවසේද උන්වහන්සේ ස්ථාපිත කරලා තියෙන්නේ කියලා අපි විශේෂයෙන් දැනගන්න ඕනේ. ඉතින් ඒක විශේෂයෙන් පැහැදිලි කරගන්න ඕනේ. අපි බැලුවා උන්වහන්සේ සබත් දවස් තියෙන සෙනසුරාදා අපි ඒ වගේම දවස් 6ක් වැඩ කරගන්න ඕනේ. දවස් 6 වැඩ කරාට අපි දවස් 6 මොනවද කරන්න ඕනේ? දෙපදා දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. හැබැයි මුළු ලෝකයම දැනගන්න ගන්න අපි සබත අපිට ස්ථාපිත කරලා දීලා තියෙන්නේ. ඒක ගැන සවිස්තරාත්මක අපි ඉදිරියට ඉගෙන ගමු. ඒතර පැහැදිලි කරලා කිව්වන් වාසේ නුඹලා සහ මාතරේ ලකුණක්ව තිබෙන්න මාගේ සබත නුඹලාට දුන්නේ කියලා පැහැදිලි කරගන්න. මේ සබත ඇවිල්ලා අපේ එකක් නෙවෙයි. දෙවියන් වහන්සේ තමයි අපිට දීලා තියෙන්නේ ඒක පිළිපදින්න කියලා. ඒ නමස්කාරය කරන්න කියලා. මුළු විශ්වයම දෙවියන් වහන්සේව අපි පිළිගන්නවා. අපි හැම කෙනෙක්ම උන්වහන්සේගේ ශුද්ධ දවසේ උන්වහන්සේ පිළිපදින සිටීමේ උන්වහන්සේට අපි හැම කෙනෙක් දැනගැසෙන්නේ නමස්කාර කළේ යුතුයමයි අනිවාර්යයෙන්ම. මගේ සහෝදරයා සහ සහෝදරිය ඒ වගේම නිග්මයාම 31 වෙනි පරිච්ඡේදයට අපි ගිහිල්ලා බලනකොට 12 වෙනි පදයේ උන්වහන්සේ පැහැදිලි ලෙස කියනවා නුඹලා සහ මහතරේ ලකුණක් නිසා නුඹලාගේ පරම්පරාව සහ මහතරේ ඉරත්තක ලකුණක් තිබෙන පිරිස මාගේ සබත් දවස නුඹලාට දුන්නේ කියලා එතනත් පැහැදිලි කරනවා උන්වහන්සේ. ඉතින් ඒක නිසා මේ බලන උන්වහන්සේ පැහැදිලි කරලා තියෙනවා මේ සබත් දවස අපිට දීලා තියෙන්නේ මේක තමයි දෙවියන් වහන්සේ සහ අපි අතරේ තියෙන ලකුණ. පෙන්වන්න තියෙන එකම ලකුණ තමයි උන්වහන්සේගේ ශුද්ධ සබත් දවස. ඒක නිසා තමයි 7 වෙනි දවසේ උන්වහන්සේ ශුද්ධ කොට පවිත්‍ර කොට ඒ දවස ආශිර්වාද කොට අපිට දීලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ බයිබල් පාඩම කියවන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. එහෙනම් අපි ඒ සබත් දවස් ඊගා කාරණාවල් දැනගත්තා. ඒක උන්වහන්සේ සහ අපි අතරේ ලකුණක් තිබෙන්න උන්වහන්සේ ඒ සුද්ධ වූ සබත් දවස පිරිසුදු කොට අපිට පවත්වන්නට උන්වහන්සේ අණ කරලා තියෙනවා කියලා අපි ඒක පැහැදිලි ලෙසම දකිනවා. අපි කාරණාවල් බලාගෙන ආව ලස්සනට පැහැදිලි කරගෙන මොකටද දවස් උන්වහන්සේ ස්ථාපිත කරලා තියෙන දවස. ඊට පස්සේ ඒ වගේම ඒක පැහැදිලි කරලා දුන්නා 7 වෙනි දවසේ සබත් දවස කියලා. එතකොට 7 වෙනි දවස නකාවද්ද කියලා උන්වහන්සේ පැහැදිලි කරා. ඒ සෞන්දර්යකාරව බදා දෙවි විදලෙමි පැහැදිලි කරලා කිව්වා සෙනසුරාදා 7 වෙනි දවසේ සබත කියලා පැහැදිලි කරා. යේසුස් වහන්සේ ලෝක 27 සිදුනේ 51 සහ 54 ඒ පදවල අපි බැලුවා 54 වෙනි පදවල සහ ලෝක පළවෙනි 24 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදවල පැහැදිලි ලෙස බැලුවා. ඉතින් මේ කාරණාවල අපි තේරුම් ගන්න දිගින් දිගට අපි ගෙනියමු මේ පාඩම් ටික. ඉතින් උන්වහන්සේ සහ අපි අතරේ විශේෂිත ලක්ෂණ තමයි උන්වහන්සේ අපිට දුන්නා මේ සබත් ලකුණ. ඒකෙන් ඉතින් අපි සුද්ධ ලෙස අපි අනුගමනය කරනවා සුද්ධ සබත් දවස සෙනසුරාදා 7 වෙනි දවසේ. ඒ තුලින් මිනිස්සු දැනගන්න යනවා උන්වහන්සේගේ සුද්ධ සභාව කියලා. උන්වහන්සේගේ ප්‍රතිපත්ති දකින්නව සභාව. ඒක නිසා ඔබ සියලු දෙනාම මේ දිගින් දිගට මේ කාරණාවල් ඉදිරිපත් කරන්නට මම ඔබ ඉදිරියේ සූදානම් සිටිනවා. ඔබේ අදහස් ලියන්න අපි එකතු වෙලා සාකච්ඡා කරමු. සියලු දෙනාටම ජේසුස්ගේ සහෝදරයන් සහ සහෝදරියන්